රෑන්ක් එක දානවා කියලා හරි හීනයක් තියෙනවා නම් නෙවෙයි තියෙනවා. අන්න ඒ ළමයින්ට තමයි මේ මම කතා කරන්නේ. ඒ ළමයින්ගේ හදවත් වලට කතා කරන්නේ. මගේ ළමයි මේ දින 30 ඇති ඔයාට අවුරුදු 2ක කරන්න බැරි වුණ දේ හරිද? පෙරලා කරන්න. හරි? ඒ කියන්නේ ඔයාට අවුරුදු 2ක් එකහමාරක් සමහර වෙලාවට අවුරුද්දක් සමහර වෙලාවට මාස 6ක් තියලා මේ විභාගයේ කියන එක මේ සබ්ජෙක්ට් තුන කියන එක කරන්න බැරි වුණ ළමයින්ට මේ දින 30ක් ඇති හරියට හරි ප්ලෑන් එකකට ඒ ප්ලෑන් එක අසම සම වෙන ඒ ප්ලෑන් එක මාස්ටර් ප්ලෑන් එකක් වෙච්ච මේ ප්ලෑන් එකටම වැඩ කරන වෙන වැඩ කිසිම දෙයක් කරන්නේ නැතුව වෙන අහස කඩාගෙන වැටුණත් නේද මුහුද පෙරගෙන ආවත් මම මේක කරලමයි නවත්තන්නේ කියලා හිතන ළමයින්ට මේ දින කිහිපයක් ඇති හරියටම මැච් එකක් ගහන්න. මේ දින කිහිපය ඇති මැච් එකක් ගහන්න කිව්වට මේ දින කිහිපය මාසය සති 4 දින 30 කියන මේ කාලයේදී ඔයා කොහොමද හරියටම මේ ටික කරන්නේ? කොහොමද ඔයා හිතන්න ආර්ට් නෙමෙයි ඔයා මැක්ස් කියලා. දැන් මේ වීඩියෝ එක කට් කරලා දැම්මොතින් අපේ ඇඩ්මින්ලා මේක බලන ළමයි ඉන්නවා. හරිද? එතකොට ඔයා හිතන්නකො බයෝ කියලා ටෙක් කියලා කොමර්ස් කියලා ඕනම ළමයට මං කියන්නේ ඔයාගේ යාළුවොත් ඇතිනේ මේක ෂෙයා කරන්න පුළුවන් එහෙම වුණොතින් එතකොට මගේ ළමයි මේ කාලේ ඇති කොහොමද මේ කාලයේදී අපි නීති ටිකක් අපිටම දාගන්නේ ළමයි මුලින්ම කියන්නම් මම ඔයා වෙන්න ඕන හරි ඔයා වෙන්න ඕන ඔයාගේ හිතේ තියෙන්න පුළුවන් මේ වෙලාවේ මට මොන වගේ රිසල්ට් එකක් ඒවිද මම සිංහල වලට මොන වගේ රිසල්ට් එකක් ගනීවිද එහෙම නැත්නම් ඔයා අනිත් සබ්ජෙක්ට් දෙක මොනවද කරන්නේ හිතන්න පොලිටිකල් කරනවා කියලා හිතන්න BC කරනවා කියලා හිතන්න ලොජික් කරනවා කියලා හරිද එහෙම නැත්නම් වෙන විෂය ධාරාවක් කරනවා කියලා හිතන්න අන්න ඒ වගේ ළමයි හිතනවා මුලින්ම මේ වැඩේට අත ගහන්න ඉස්සෙල්ලා මට මොන වගේ රිසල්ට් එකක් ඒවිද කියලා හීනමවනවා මුලින්ම ඔයා ඒ වගේ හීනයක් ඇති කරගන්න එපා මට මේ වගේ එකක් ඒවි අර වගේ එකක් ඒවි මට මේක කරගන්න පුළුවන් වේවිද කියලා හීනමවන එක ඒක නැති කරගන්න මොන දේ වුණත් මොන රෙද්ද වුණත් මම මේක කරනවා කියන තැනේ ඉන්න හරි මම මේක කරනවා ඒක ෆේල් වෙයිද එහෙම නැත්නම් යන්තම් පාස් වෙයිද නැත්නම් A+ එකක් ඒවිද කියලා දන්නේ මම මේ මගේ ප්ලෑන් එකට වැඩ කරනවා කියලා මුලින්ම අයිඩියා එකක් මුලින්ම මොරාල් එකක් මුලින්ම ලේවල් එකට ගන්න ඊට පස්සේ මුලින්ම දැන් මම කිව්වා ඔයා මේ මම නීති 5ක් කියනවා මේ නීති 5 කිව්වොතින් හරියටම පිළිපැද්දොතින් ඔයාට මේක කරගන්න පුළුවන් මේ දින 30 දී ඔයා මුලින්ම ඔයාට එන රිසල්ට් එක හිතන්න එපා. ඔයාට එන රිසල්ට් එක හිතන්න එපා. ඔයා මේකට බහින්න ඕන. හරි? ඊට පස්සේ මගේ ළමයි ඔයාට තව එනවා ගැටලු. සමහර වෙලාවට මේ දින 30 දී ළඟම යාළුවෝ තරහ වේවි නේද? ඔයා සමහර වෙලාවට ලව් එකක් පටන්ගෙන තිබ්බනම් ලව් එක බ්‍රේක් අප් වේවි. හරිද? එහෙම නැත්නම් ඔයාගේ ළඟම නෑයෝ ඔයාට එරෙහි වේවි. එහෙම නැත්නම් ළඟම මිනිස්සු මැරෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ළඟම මිනිස්සු බඳින්නත් පුළුවන්. හරිද? සමහර වෙලාවට ළඟින්ම හිටපු අය දාලා යන්නත් පුළුවන්. ඔය වගේ දේවල් වුණොතින් ඔයා ඒවට සැලිලා හරිද? ඔයාගේ ගමන අමතක කරලා ඔයාගේ මයින්ඩ් එක, ඔයාගේ පාත් එක මගේ ළමයි වෙන පැත්තකට දාන්න එපා. හරි? ඔයා දෙයක් කරන්න ගත්තනම් ඒක නොනවත්වා කරන්න ඕන. හරිද? නොනවත්වා කරන්න ඕන. ඒක නිසා හරිද? දැන් සිද්ධාර්ථ කුමාරයා දැන් සිදුහත් කුමරුනේ ගිහි ඉඳලා නේ යනවනේ අභිනිෂ්ක්‍රමණය කරනවනේ අවුරුදු 6ක් නේ දුෂ්ට ක්‍රියා කරනවා දුෂ්ට ක්‍රියා කරලා අවුරුදු 6ක් ළමයි නේද කන්නේත් නෑ බොන්නේත් නෑ ගහක් ගාවට ගිහිල්ලා ඒ ගහකින් ගෙඩියක් වැටුනොතින් විතරයි කන්නේ හරිද එතකොට ළමයි එහෙම කරනවා ඒ මොකටද ඒ බුදු වෙන්නේනේ මගේ ළමයි එතකොට එහෙමත් බුදු උනේ නැහැනේ දුෂ්ට ක්‍රියා කරා කියලා බුදු උනේ නැහැනේ නේ අපි හැමෝටම අපිටම ආවේනික වෙච්ච පැටර්න් එකක් තියෙනවා මම ආයෙ කියනවා අපිට හැමෝටම මට විතරක් නෙමෙයි ඔයාට විතරක් නෙමෙයි හැමෝටම ආවේනික වෙච්ච වෙන විදිහට වෙනස් විදිහට පැටර්න් එකක් තියෙනවා පාත් එකක් තියෙනවා ඒක අඳුර ගන්න බැරි ළමයින්ට තමයි මේක හැමදාම ඩවුන් වෙන්නේ හරිද ඒක අඳුර ගන්න බැරි ළමයින්ට මේක හැමදාම ඩවුන් වෙනවා ඒක නිසා මගේ ළමයි ඔයාගේ
ඔයාගේ රිද්මේ හොයා ගන්න මුලින්. හරිද? ඔයාගේ රිද්මේ හොයා ගන්න. රිද්මේ හොයා ගන්න කියලා දවස් දෙක තුනක් පැය ගණන් හිතන්න එපා. ඒ රිද්මේ ඔටෝමැටිකලිම එනවා. ඔයා වැඩ කරන්න ගන්නකොට. ඔයා ප්ලෑන් එකක් හදා ගන්නකොට. හරි? ඔයා මුලින්ම කරා ඔයාට එන රිසල්ට් එක ඔයා හිතුවේ නෑ. දෙවනියට ඔයා මගේ ළමයි කරන්න ඕන. ඔයාට එන බාධකනේ අතුරු බාධක ඔයාට එන්න පුළුවන් මම කිව්වා නේද? ඔයාගේ ළඟ මිනිස්සු දාලා යන්න පුළුවන් නේ? මලගෙවල් වෙන්න පුළුවන්, දානෙගෙවල් වෙන්න පුළුවන්, වෙඩින් වෙන්න පුළුවන් නේද? ඔය අනම්මනම් කතන්දර ඔක්කොම ටික අයින් කරන්න. හරි? අර මම කිව්වේ මුලින්ම ආස කඩාගෙන වැටුණා නේද? මූද දෙවා කරගෙන ආවත් මගේ ළමයි ඔයාගේ ගමන නවත්තන්න එපා මේ දින තියේදී. ඊට පස්සේ අන්න එකත් ඔයා කරා. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? මගේ ළමයි ඊට පස්සේ ඔයාගේ තියෙනවනේ ෆෝන් එක ඔන්ලයින් ක්ලාස් එනවා නම් ඒක අනිවාර්යෙන් තියාගන්න. අපේ ක්ලාස් එකට එනවා නම් ෆෝන් එක තියාගන්න. ටයිම් ටේබල් එක මගේ ළමයි ඔයාලා ගහලා තියාගන්න. හරි ටයිම් ටේබල් සචිත්ගේ පන්තියේදී මේ දවසේ මේ වෙලාවට මේක තමයි ටයිම් එක. හරිද? ඒක ඇරෙන්න වෙන ක්ලාස් වලට ඔන්ලයින් යනවා නම් ඒ ටයිම් ටේබල් ඇරෙන්න ෆෝන් එක ගන්න එපා. ෆෝන් එක අයින් කළාම දාන්න. හරි? ෆෝන් එක අයින් කළාම දාන්න. ක්ලාස් යනවා නම් ගන්න එපා කියන්න බෑනේ. ෆෝන් එක හරි ලැප් එක හරි ඔයාගේ ඩිවයිස් එක එහෙම යූස් කරන්න. හරි? එතකොට දැන් ඔයා මුලින්ම ඔයාගේ රිසල්ට් එක හිතන්නේ දෙවෙනියට ඔයාට එන බාධක ගැන කිසිම දෙයක් හිතන්නේ නිකන් රොබෝ කෙනෙක් වගේ ඔයා ඊට පස්සේ ඔයා ෆෝන් එකක් අතර ගන්න ක්ලාස් එකට යන්න විතරයි ඒක ගන්න යූස් කරන්නේ ඊට පස්සේ මගේ ළමයි ඔයා ඊට පස්සේ කරන්න ඕන ඔයාට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක බලන්න. හරි? දැන් ටයිම් එක කියලා මගේ ළමයි මේ මම දවල්ට නිදා ගන්නවා රැයට පාඩම් කරනවා එහෙම එකක් නෙවෙයි මේක සාමාන්‍යයෙන් මේ දින 30 හරියට ඔයාලා මැච් එක කරනවා නම් හරියට බිඳුවේ ඉඳලා හරි කරනවා නම් සාමාන්‍යයෙන් ළමයි පැය 15කට එහා පැත්ත අදින්න ඕන. එහෙම අදින්න බෑ කියන්නේ ඔයාලට මේක කරන්න බෑ. හරි? සාමාන්‍යයෙන් පැය දෙක තුනක් කරලා මේක නිකන් අර සුරංගනා කතාවක් කියලා මේක නවත්තන්න බෑනේ. එතකොට එහෙම නවත්තන්න පුළුවන් සාමාන්‍යයෙන් විභාග ෆේල් වෙන්නේ විභාග ඩවුන් වෙන්නේ තමන්ගේ හිතට බොරු කරපු එව්. හරි? තමන්ගේ හිතට තමන් පාඩම් කරේ නැහැ කියලා දන්නේ නැති ඒ කියන්නේ තමන් පාඩම් කරේ නැහැ. ඒත් මට ඒකක් ඒවි කියලා හිතනේ උන් අනිවාර්යෙන් ඩවුන්. අනිවාර්යෙන් කෙලව ගන්නවා. එතකොට මෙහෙම අය මම පාඩම් කරා මගේ හිතට එකඟව පාඩම් කරා මගේ අම්මා තාත්තට මම බොරු කරේ නෑ ළඟම ඉන්න මිනිසුන්ට බොරු කරේ නෑ කියන ළමයි අනිවාර්යෙන් මේක ගොඩ දා ගන්නවා. ඒක නිසා මගේ ළමයි ඔයා හතරවෙනි එකට මම කියන්නේ ඔයා පැය කීයක් අදින්න ඕනද සාමාන්‍යයෙන් අවම පැය 15ක්වත් අදින්න ඕන. හරි? 15ක්වත් අදින්න ඕන. සහ ඔයා මගේ ළමයි තියරි ටික ඔක්කොම කවර් කරගෙන සාමාන්‍යයෙන් මෙහෙම ප්ලෑන් එකක් හදන්න. මෙහෙම එකක් හදන්න. දැන් මම සිංහල උගන්වන කෙනෙක් නිසා මම ඔයාලට සිංහල වලින්ම උදාහරණයක් කියන්නම්. දැන් හිතන්න ව්‍යාකරණ කියලා ව්‍යාකරණ පේපරේ ඔයාලා මෙහෙම එකක් කරනවා. පාඩම් ටික ලියා ගන්නවා. දැන් මම ලියුවනේ පාඩම් 20 ලියලා මේ පාඩමෙන් මෙච්චර ලකුණක් එනවා. අර පාඩමෙන් මෙච්චර ලකුණක් එනවා. උදාහරණයක් කියන්න රචනාව කියන පාඩමෙන් ලකුණු 100න් 4න් එකක් එනවා. ඒ කියන්නේ 25ක් එනවා. එතකොට රචනාවට කොච්චර ફોකස් එකක් ඔයා දෙන්න ඕනද කොච්චර කාලයක් දෙන්න ඕනද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන් දෙන ලකුණත් එක්ක. හරිද? දෙන ලකුණත් එක්ක තීරණය කරන්න පුළුවන්. එතකොට හිතන්න සාහිත්‍ය පැත්තට මම ඉන්නම්. මම මේ එක උදාහරණයක් ව්‍යාකරණ වලින් ගත්තේ සාහිත්‍යයට එනවා. දැන් ඔයාලා දන්නවා සාහිත්‍ය පොත් 6ක් තියෙනවා. පොත් 6න් ලොකුම පොත වැඩිම ලකුණක් ගන්න පොත මොකක්ද කියලා අහුවොතින් අපි එවුන් දන්නවා පුරාතන ගද්‍ය කියලා. ලකුණු 58ක්. 100න් භාගයකටත් වැඩිය ගන්න පුළුවන්. එතකොට ඒකට කොච්චරක් වා ફોකස් කරන්න ඕනද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. අන්න එහෙම ප්ලෑන් එකක් හදන්න. පාඩම් ටික ලිව්වා. ඒ පාඩමට කොච්චර ලකුණක් ගන්න පුළුවන්ද කියලා ලිව්වා මගේ ළමයි. හරි? එතකොට මගේ පැටවු ඔයාට අන්න ප්ලෑන් එක තියෙනවා. මම මේ පාඩම් වලට ප්‍රමුඛත්වයක් දෙන්න ඕන. මේ පාඩම් බැලුවත් නැතත් ලකුණු ගන්න බැහැ කියලා ඔයාලා දන්නවා නේ. සමහර පාඩම් තියෙනවා ලකුණු 1 2 ලොකු පාඩම් තියෙනවා මාගල් වගේ. ඒවා අත්හැරලා ඔයාට ඕනම ටික ගොඩ දා ගන්න පුළුවන් මෙතන. පැහැදිලිද මං කියන එක? ඊට පස්සේ මගේ ළමයි ඔයා ඔන්න තියරියක් කොහම හරි කවර් කරගත්තා. හරිද? අදාළ තියරි ටික කවර් කරගත්තා. ඊට පස්සේ මගේ පැටව අවුරුදු 5කවත් අවම
පාස් පේපර් ටික කරනවා. අවම අවුරුදු 5කවත් සබ්ජෙක්ට් තුනේම පාස් පේපර් ටික කරනවා. හරි. එතකොට පාස් පේපර් කරනකොට මම වෙනම එකට වීඩියෝ එකක් දාන්නම්. පාස් පේපර් කරනකොට මගේ ළමයි දැන් ඔයා හිතන්නකෝ සිංහල වලින්ම මම මේ උදාහරණය කියන්නේ මේක හැම සබ්ජෙක්ට් එකකටම පොදුයි. හරිද? එතකොට දැන් හිතන්න ඔයා MCQ පේපර් එක කරනවා නම් ඔයාට අක්ෂර මාලාවේ MCQ එක වරදිනවා නම් ඒක ඩවුට් එකක් තියෙනවා නම් දෙවනි පාස් පේපර් එක කරනකොට ඔයාලා ලියා ගන්න ඕන වෙනම කොලයක් අරගෙන මොකද්ද මට වැරදුන ප්‍රශ්න ටික ප්‍රශ්න අංක දැම්ම මොකද්ද මාතෘකා මොන පාඩමෙන්ද ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ ටික ලකුණු කරගත්තා. ඒ ලකුණු කරගෙන ඔයාලා අන්න ඔයාට බැරි වුණ තියරිය ඔයාට මිස් වුණ තියරිය ආයෙ බලනවා. දෙවනි පේපර් එකට එනකොට මේ අඩුපාඩු හදාගෙන යන්න ඕන. එහෙම අඩුපාඩු හදාගෙන මදිපාඩු හදාගෙන දෙවෙනි පේපරේට යන ළමයෙක්ට තමයි මේක මැච් එක නොනවත්වා ගහලා සුපිරි ඒකකට යන්න පුළුවන්. හරි. ඔය ටික හරියට කරොත් මගේ පැටව ආයි සුපිරි අර නිකන් කියන්නේ කට ගන්නවට නෙවෙයි. හරිද? මේ අපේ ක්ලාස් එකේ නම කැපිටල් ජීවිත එක්ක සිම්පල් සිංහල කියලා දාලා තියෙන්නේ. සිම්පල් සිංහල වගේ සිංහලත් සිම්පල් වෙනවා. සිම්පල් ලයිෆ් එකක් වෙනවා. හරිද? ඔයාගේ ලයිෆ් එක A level ලයිෆ් එක හරිද? ඔයාගේ ජීවිතයම කරගත A level ලයිෆ් එක ඒ තුනක් දානවා කියන එක මාර කච්චක් නෙවෙයි ඇත්තටම සිම්පල් එකක් බවට පත් වෙනවා. හරි. සරදින ඇනෙත ළඟ රන්දා පෙම් රසෙන්